අපිට ඉතින් නිවාඩු දවස සාමාන්‍ය දවසක් මම ගෙවන ඇති බලමු. උදේම නැගිටිනවා. ඊට පස්සේ මම විටමින් C 1000 මිලිග්‍රෑම් ටැබ්ලට් එක පාවිච්චි කරනවා. ඊට පස්සේ මෙන්න මං කොණ්ඩේ ඇහිදිනවා. රූම් එක පොඩ්ඩක් සුවඳ වෙන්න ස්ප්‍රේ කරලා මං ඔන්න වොෂ් දාන්න ගියා. ඊට පස්සේ මම සෑන්ඩ්විච් එකක් හදලා තිබ්බා. ඒක රත් කරගත්තා. සෑන්ඩ්විච් එකක් කියන්නේ ඒකේ ෆිලිං එක eggs, onion, chicken nuggets, ඊට පස්සේ mayonnaise, tomato sauce දාලා තමයි තිබ්බේ. මම මේ මොනා හරි පොඩි දෙයක් මොනා හරි ලියනවා. ඒක ලියද්දි මං දුක් වෙනවා. මොකද මං ගෙදර කට්ටිය මිස් කරනවා. ඊට පස්සේ ඉතින් දවල්ට ඉව්වා. කැරට් තෙල් දැම්මා. පොල් සම්බෝල හැදුවා. මම මේ චිකන් කරි එක හැදුවේ නේපාල් ක්‍රමයට. මං ආසයි ඒ චිකන් කරි එකට. ඒනට ඒ වගේම නෑ, හැබැයි හොඳට තිබ්බා. ඊට පස්සේ මම නෑවා. උදේටයි හවසටයි මම එක ස්ප්‍රේ කරනවා. එතකොට රූම් එක සුවඳයි. මං නිවාඩු දවසට මං පහන තියනවා ගිලම්පස හදලා. අද ඉතින් වැඩ ගොඩාක් කරන්න තිබ්බට කරන්න බැරි වුණා. පොඩක් කම්මැලි දවසක්. Good night.